තෙරුවන් සරණයි සියලු දෙනාටම වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි උදේ පාන්දර මේ පටන් ගත්තේ ඊටාම වටිනා කියන පින්කමකට සහභාගී වෙන්න. ඉතින් ඔයාලා දැනටමත් thumbnail එකෙන් දකින්න ඇති අපි කොහෙද යන්නේ කියලා, කොටද යන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ ආනමඩුවේ තියෙන මහමෙවුනාසපුවේ දිවෙන ඒ සම්බුදු මහා සෑයට ශ්‍රමයෙන් දායක වෙන්න. ශ්‍රමයෙන් වගේම ධනෙයි. ඉතින් අපි ගමේ ඉන්න නඩයක් එකතු කරගෙන බස් එකක් පුරවගෙන ගියා. උදේ පාන්දර 4:00 විතර තමයි අපි මේ ගමන එන්න පිටත් උනේ. අපි ඉතින් දන්නේම නැතුව පැය 2:00ක් 3ක් විතර යනකොට ආනමඩුවට ලං වුණා. අපි ගියේ සඳ දවසක් නිසා එදා පාරේ එච්චර රථවාහන තදබදයක් තිබුණෙත් නැහැ. වාහනත් අඩු නිසා අපිට ඉක්මනට ආනමඩුවට එන්න පුළුවන් වුණා. අපි දැන් මේ ඉන්නේ ආණ්ඩිගම කියන නගරේ. ඉතින් ආණ්ඩිගම තියෙන්නේ ආනමඩුවට කිලෝමීටර් 14ක් 15ක් විතර මෙහෙන්. අර අතන තියෙන බෝඩ් එකේ තියෙනවා කිලෝමීටර් 13ක් ඇහෙන් තමයි ආනමඩුව තියෙන්නේ කියලා. ඉතින් ටවුන් එකේ බස් එක පොඩ්ඩක් නතර කරලා උදේට කන්න කෑම ටිකක් අපි මෙතනින් අරගෙනම ගියා. මොකද ඉස්සරහට යන්න කඩවල් අඩු නිසා. ඒත් ඉතින් අපි උදේ එනකොට ඒ වෙලාවේ එච්චර කඩවල් ඇරලා නම් තිබ්බේ නැහැ. ඉතින් ඇරලා තිබිච්ච කඩේකින් කෑම ටිකක් අරගෙන ගියා. අපි දැන් මෙහෙම ඉස්සරහට යනකොට ওই ඉස්සරහා පේන බෝඩ් එකෙන් එතනින් තමයි ඒ අසපුවට යන්න තියෙන්නේ. ප්‍රධාන පාර අයිනෙම බෝඩ් එක දාලා තියෙනවා මහමෙවුනා අසපුව කියලා. ඉතින් පොඩි දුරක් තමයි ඒ පාරේ අපි යන්න ඕන. බස් එකකට උනත් යන්න පුළුවන් විදිහට තමයි පාර තියෙන්නේ. ඔයාලට කියන්න ඕන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ පාර මහමෙවුනා අසපුවට යන්න වගේම තෝනිගල සෙල්ලිපියට එන්න තියෙන්නේ මෙන්න මේ පාරම තමයි. ඔයාලට ඉස්සරහින් බෝඩ් එකක් පෙන්වන්නම් අම්මා. ඔන්න ඉස්සරහා තියෙන බෝඩ් එක ඒ පෙන්නපු පාරේ දිගටම ගියාම තමයි තෝනිගල සෙල්ලිපිය හම්බෙන්නේ. ඉතින් ඒ ගැන වීඩියෝවක් මම ඔයාලට මේ වීඩියෝ එකකින් පස්සේ අරන් එන්නම්. මේ දෙකම එකට දැම්මොත් එක ලොකු වීඩියෝවක් වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ ගමනාන්තයේ වෙච්ච ඒ මහමෙවුනා අසපුව. ඉතින් ඔයාලට ඈතින් පේන්නේ හදමින් පවතින සම්බුදු මහා සෑය. ඒ වගේම තමයි ඒ අසපුවට ඉස්සරහින් ලොකු වැවක් තියෙනවා. ඉතින් හරිම ලස්සන පරිසරයක් දැක්කහම හිත ඇදිලා යනවා. මේ විදිහට ඉතින් අපි උදේ ඇවිල්ලා අපේ වැඩ කටයුතු ටික කරන්න සූදානම් වෙන ගමන් තමයි ඉන්නේ. අපි එනකොටත් බස් කිහිපයකින්ම පිරිස ඇවිල්ලා හිටියා. දකුණු පළාතින් ඇවිල්ලා හිටියා. රටේ විවිධ ප්‍රදේශ වලින් ඇවිල්ලා හිටියා. ඉතින් අපි උදේට කන්න ගත්තේ පාන්නේ. ඒකට ඉතින් අපි පරිප්පුයි සීනි සම්බෝලෙකුයි හදාගෙන ආවා. ඉතින් මේ විදිහට තමයි අපේ උදේ කෑම වේල සම්පූර්ණ කරගත්තේ. අපි එනකොට මං කිව්වා පිරිස ඇවිල්ලා හිටියයි කියලා. ඉතින් අර ඈතින් පේන නිල් පාට වහලයක් පේන්නේ අන්නේ ධර්මශාලාව ඇතුලේ තමයි ඒ කට්ටිය ඉන්නේ. රට වටින්ම දහස් ගණන් සදහැවතුන් පින්වතුන් පැමිණෙනවා. අපි යන දවසෙත් 4500කට වැඩි පිරිසක් ඇවිල්ලා හිටියා. ඔයාලට ඇහෙන්නේ නැති ඒ කටහඬ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනවා. ඉතින් ඒ ආපු පිරිසට ඉතින් ඒ අතරේ ඒ අසපුවාට මම පොඩ්ඩක් බලන්න ඇවිද්දා. හරිම ලස්සන හිතට නිදහසක් දැනෙන තැනක් තමයි ඒ අසපුව මහමෙවුනා අසපුව. ඉතින් ඔය ඔයාලට පේන තියෙන්නේ සම්බුදු මහා සෑය. ඒ වගේම පසකින් තියෙන්නේ තරුණ බෝධීන් වහන්සේ නමක් රෝපණය කරපු. ඉතින් මේ තියෙන්නේ බෝධීන් වහන්සේ හරිම පිරිසිදුව තියෙනවා. ලස්සන වැලිමලුවකුත් තියෙනවා. කට්ටිය නිදහසේ වාඩිලා ඉන්නවා එතන. ඉතින් මේ පඩිපෙළනොත් පුළුවන් ඒ චෛත්‍යය තියෙන තැනට යන්න. මේ තියෙන්නේ ළඟින්ම ගත්ත දර්ශනයක්. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද මේකේ වැඩ කටයුතු වෙන්නේ, මොන වගේද ඒ තැන කියලා. ඔන්න දැන් අපි චෛත්‍ය ළඟටම ඇවිල්ලා ඉන්නේ. මේ පඩිපෙළෙන් තමයි චෛත්‍යයේ උඩට නගින්න තියෙන්නේ. සියලු දෙනාම උඩට යන්නේ මෙන්න මේ පඩිපෙළෙන්. ඉතින් හරිම ආරක්ෂා සහිතව පරිස්සමෙන් තමයි නගින්නට ඕන. ඉතින් මෙතන දැන්වීමක් දාලා තියෙනවා වයස අවුරුදු 15ට අඩු දරුවන් මේක උඩට නගින්න එපා කියලා. ඒත් ඉතින් ආසාවක් තියෙන පොඩි ළමයි, කැමැත්ත තියෙන ළමයි උඩට නැගලා ඒ කටයුතු වලට උදව් කරා. ඉතින් ඔයාලට මේ පේන තියෙන්නේ චෛත්‍ය එදි කරන්න ගෙනාවු ගඩොල්. ඉතා විශාල ප්‍රමාණයේ ගඩොල්. ඉතින් බලන්න මොනතරම් ගඩොල් ප්‍රමාණයක් තියෙනවද? හරියට ගණන් කරගන්නවත් බැරි තරම්. අර ඈත තියෙන්නේ ඒ විශාල ගඩොල් ප්‍රමාණයක්.
ඉතින් මේ තැන්වල ඒ වගේ මර තැන්වල හැම තැනම බලන තැන ගඩොල් ඒ මේ මහා චෛත්‍ය ඉදි කරන්න. ඉතිං ඔයාලත් පුළුවන් විදියට ඇවිල්ලා මේ මහා සෑ ඉදි කරන්න දායක වෙන්න. මොකද පුළුවන් තරම් ඉක්මනින්ම මේ සෑ අපිට සම්බුද්ධ ශාසනයට පූජා කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් උතුම්ම පින්කම. පිරිසරෙහි බණහන අතරේ අපි ඉතින් උඩට නැග්ග. මොකද කට්ටිය සේරම ආවට පස්සේ මේ උඩට නගිනව කියන එක හරි අමාරු වැඩක්. සේරම මේ පඩිපෙළට එනවා. ඉතිං ආවම කට්ටිය කොහොමරි බලන්නේ තමන්ගේ ඇතිනුත් ගඩොලක් තැන්පත් කරන්න. මොකද ඒක තමන් ලබන තමන්ට ලැබෙන උතුම්ම කුසලයක් පිනක් ඒවගේම ලොකු සතුටක්. මොකද තමන්ගේ ඇතිනොත් මේ දාගැබට ගඩොලක් තැන්පත් කරා කියලා සතුටු වෙන්න පුළුවන්. ඉතිං මේ අපි හිමින්තාලය කොහොමරි උඩට නැග ගත්තා. හරි පරිස්සමට නගින් නොන්තින් ආරක්ෂාකාරි වැටවල් දෙපැත්තක හලතින ඒත් තමන්ගේ අර ආරක්ෂාව පරිස්සම තමන් බලාගන්න ඕන. ඉතිං හුණු කොට්ටකුත් තරන්න නගෙන අපේ කට්ටිය ඇතින් වැව පේනවා හරිම සුන්දර දර්ශනයක්. අපි උඩට නගෙන කොටත් කට්ටිය වැඩ කරන ගමන් තමයි හිටියේ සුද්ධ කරනවා ඒ බදාම අයින් කරනවා. ඉතිං ගඩොල්ල හිට මේට අයින් කරනවා. ඒ වැඩ කටයුතු කට්ටිය කරන ගමන් තමයි හිටියේ. දැම් මේ තියෙන තත්වෙනෙමයි තව ටිකකින් තියෙන්නේ. දැන් වාල්ට පෙනෙන තා බස්ස එකක් එනවා. ඉතින් මේ විදියට උදේ 8 9 10 විතර වෙනකම්ම කට්ටිය විවිධ ප්‍රදේශවලින් පැමිණෙනවා. දැන් ඔයාලට ඔය පේන්න තියෙන්නේ පරමකන්ද කියන ලෙන් විහාරය සහිත ගල් පර්වතය. ඉතින් මේ වගේ ලස්සන වටපිටාවක් එක්කලා තියෙන පරිසරයක් තමයි මේ මහමෙවුනා අසපුවාවට අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලන්න දැන් මෙතන මේ උඩ වැඩිහිටිය වගේම පොඩි අයත් ඇවිල්ල හරියට වැඩ කරනවා. මොකද එයාලත් හරි ආසාාවෙන් තමයි මේ වැඩවලට උදව් වෙන්නේ. ඉතිං පාසල් නිවාඩු කාලෙත් එක්ක ඉතින් කට්ටිය හරිම සතුටෙන් වැඩ කරනවා. මොකද මේ වගේ පින්කම් කරගන්න හම්බෙන් ඉතාම දුර්ලභ. මේ වගේ පින්කම් හරිම දුර්ලභයි. ඉතිං තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් ඒවට දායක වෙන එක එයාලා ලබන ලොකු සතුටක්. ඒ වගේ ලබන ලොකු පිනක්. ඉතින් ස්වාමීන් වහන්සේලාත් අසපුවේ ඉන්නේ ස්වාමීන් වහන්සේලාත් මෙතෙන්ට පැමිණෙනවා. උන්වහන්සේලාත් ඇවිල්ලා උදව් කරන උපදෙස් දෙනවා. ඉතින් උන්වහන්සේලාගේ උපදෙස් අනුව තමයි මෙතන වැඩ කටයුතු සිදු කරන්නේ. ඉතින් ඔය ධර්ම දේශනාව අවසන් වෙලා කට්ටිය කෙමෙන් උඩට පැමිණෙන වෙලාව. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා මේ ගඩොල් උඩට අදිනවා. ඒ වගේම අර මං ඈත කලින් පෙන්නුවේ ගඩොල් ගොඩක්. එතන ඉඳලා මේ චෛත්‍ය ළඟට ගඩොල් අදින්න යාලා පෝලිං හැදිලා. ඉතින් ඉස්සරහට පෙන්වන්නම් මම ඒක පෝලිං හැදිලා කට්ටිය ගඩොල් මේ පැත්තට අදිනවා. මොකද ඒක තනියෙන් කරන්න බැරි වැඩක්. ඒ නිසා තමයි කට්ටියට ඇවිල්ලා මේවට දායක වෙන්න කියලා අපි ඉල්ලන්නේ. ඉතින් උදෑසන වතාවත් කටයුතු වෙදිලා දෙවියන්ට පින් දීලා අවුවේ වැස්සෙන් තොරව බාධාවකින් තොරව මේ වැඩ කටයුතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් දීලා තමයි අපි වැඩ පටන් ගත්තේ. ඉතින් ස්වාමීන් වහන්සේලාත් එක්ක ඒ ප්‍රධාන පිරිස දැන් මේ වැඩ කටයුතු වලට ලකලෑස්ති වෙන අවස්ථාව. දැන් ඔයාලට පේනවා ඇති ඔය ස්වාමීන් වහන්සේ නමක් ඒ මුලින්ම ගඩොලක් තැන්පත් කරනවා. ඉතින් මේ මුලින්ම අනාවපු බදාම ටික දාලා තමයි ඒ මුල් ගඩොල තැන්පත් කරලා එතනින් එහාට ඒ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. ඒ ගිහි පිරිසත් එකතු වෙලා. දැන් ඉඳලා ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේ දැන් මේ චෛත්‍යයේ වැඩ කටයුතු ටික මෙතනින් එහාට කරගෙන යන්නේ කියලා. ඉතින් දවසකට සාමාන්‍යයෙන් මේක එක ලේයර් එකක් වගේ තමයි දාගන්න පුළුවන් එක ගඩොල් තට්ටුවක්. ඒකත් හරිම දුෂ්කර කාර්යයක්. ඉතා විශාලයි මේකේ වට ප්‍රමාණය. ඉතින් මේ විදිහට දවසකට ලේයර් එකක් තියාගන්න පුළුවන්. මොකද ඒ කට්ටිය එන පිරිස හරියට මේකට දායක වෙනවා තමන්ගේ ශ්‍රමයෙන්. ඉතින් ඒ නිසා වැඩ කටයුතු ටික ඉක්මන් කරගන්න පුළුවන්. දැන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කට්ටිය ටික උඩට ඇවිල්ලා උඩ පිරීලා කට්ටිය ඒගොල්ලෝ ටික ගඩොල් ටික උඩට අදිනවා. ඒ වගේම අර පැත්තේ බදා මනනවා. ඉතින් එන පිරිසත් ටිකෙන් ටික එක ගඩොල ගානේ තියලා තමයි යන්නේ. ඉතින් සතුටින් ඒ ගඩොල් තැන්පත් කරනවා. ස්වාමීන් වහන්සේලාත් ඒකට උදව් වෙනවා උපදෙස් දෙනවා. ඉතින් ඒ අනුව මේ දාගැබේ ඉදිරි කටයුතු සිද්ධ කරගෙන යනවා.
ඔයාලට පේන්නේ නැති ලොකු පිරිසක් දැන් උඩට ඇවිල්ලා ඉන්නවා. තව ටිකක් යනකොට මීටත් වඩා පිරිසක් එනවා. ඉතින් ඒ සේරම එකතු වෙලා මේ දාග බහදාන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මං ඔයාලට කලිනුත් කිව්වා වගේම වයස් භේදයකින් තොරව කට්ටිය ඇවිල්ලා මේකට උදව් කරනවා. ඔයාලට මේ පේන විදියට තමයි ඉතින් ඒ වැලි ටික උඩට අදින්නේ. අර අපි උඩට නැගපු පඩිපෙළ දිගේ ඉඳගෙන පොලිමට මේ විදියට වැලි ටික උඩට හිමින් තාලේ අදිනවා. පොඩ්ඩ තමයි වැලි ගොඩක් උඩ එකතු වෙන්නේ. ඔයාලට පල්ලෙහා පේනවා ඇති දැන් කට්ටිය කොහොමද පොලිමට ඉන්නේ කියලා. දැන් අර විශාල සෙනගක් චෛත්‍ය පාමුලින්දලා අර ගඩොල් ගොඩ ගෑත ඈත තියෙන ගඩොල් ගොඩ ගාවටම පොලිමක් හැදිලා ඉන්නවා. එක පොලිමක් නෙවෙයි පොලින් 3ක්ම ඒ වෙලාවේ හැදිලා හිටියේ. ඉතින් ඔය එන විදියට තමයි ගඩොල් උඩට එන්නේ. කිසිම කලබලයක් නැතුව හිමින් තාලේ ඒ වැඩේ කරගෙන යනවා කට්ටිය. ඉතින් හරි පරිස්සමත් මේ අවස්ථාවේ වැදගත් දෙයක් ආරක්ෂාව කියන එක. ඕනෑම වැඩබිමකදී අපිට බලා ගන්න පුළුවන් දෙයක් තමයි සේෆ්ටි ෆස්ට් කියන වැකිය. ඉතින් මේ විදියට කට්ටිය වැඩ කරගෙන යනවා. ඔය තියෙන ගඩොල් ගොඩත් අර ඈත තියෙන ගඩොල් ගොඩ ගාවින් මෙතෙන්ට ඇදපු එකක්. ඉතින් ඔයාලට උඩ පේනවා ඇති කට්ටිය කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මේ විදියට තමයි වැඩේ කරගෙන යන්නේ. ඈත තියෙනවා සෙනග අදින ගඩොල් ගොඩ, ඒ වගේම ඉතින් බස් තියෙනවා තව. ඕකින් තමයි කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ වයස් භේදකින් තොර මේකට කට්ටිය සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ ඉදිවෙන මහා සෑරජානන් වහන්සේ අනාගතයේ කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අර මං කලින් කිව්ව ගණන් කරගන්න බැරි ප්‍රමාණය ගඩොල් ප්‍රමාණය. අර ඈතක් තියෙනවා තව මෙතනක් තියෙනවා. ඔයාලට බැලුව බැලමට පේනවා ඇති කට්ටිය කිසි කලබලයක් නැතුව උද්‍යෝගයෙන් යුක්තව වැඩ කරනවා කියලා. ඉතින් ඔයාලත් එන්න පුළුවන් විදියට ඇවිල්ලා දායක වෙන්න ශ්‍රමයෙන් හෝ ධනයෙන්. ඉතින් ඒක තමයි ඔයාලට කරන්න පුළුවන් ලොකුම දේ මේ වෙනුවෙන් ලොකුම පිනක් ඒක. ඉතින් ඔයාලට පේනවා ඇති අර මං ඈතින් නම් පෙන්නපු ගඩොල් ගොඩ තමයි මේ තියෙන්නේ. ඔයාලා මෙහෙම බලාගෙන ඉන්න කොහොමද මෙයාලා වැඩ කරන්නේ මේ පොලිමෙන් එච්චර දෙන්න කරකට හම්බන් දෙන්නකො ඒක දුර වැඩිනේ. පොඩි තමා මෙන්න මේ ඉතින් මේ විදියට තමයි ඒ එන ආපු හැම කෙනාම ගඩොල් තැන්පත් කරේ. ඉතින් මේ තියෙන්නේ පොඩ්ඩක් හවස් වෙලා ගත්ත වීඩියෝවක්. ඔයාලට පේනවා ඇති අර උදේ පටන් ගත්තා වගේ නෙමෙයි දැන් ගඩොල් බොහෝ ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපේ පින්කම අවසන් කරා ශ්‍රමයෙන් දායක වෙන එක. ඒ වගේම දැන් මේ කට්ටිය යන්න තමයි සූදානම් වෙන්නේ. ඉන්න ආපු අය ඉන්නවද ඒව සේරම හොයලා බලලා යන්න පිටත් වෙන්නේ. ඉතින් දැන් මේ අසපෙන් ඔහෙ පිටත් වෙනවා. ඉතින් කට්ටිය සාදුකාරයකුත් දීලා තමයි ගමන යන්න පිටත් උනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වුණා අද දවසේ අපි කොහොමද මේ අසපුවේ මහා සෑය ඉදි කරන්න දායක උනේ කියලා. ඉතින් ඔයාලත් පුළුවන් විදිහට ඇවිල්ලා ශ්‍රමයෙන් ධනයෙන් දායක වෙන්න. ඉතින් මේක ලොකු පිනක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්න පුළුවන් උතුම් උදාර පින්කමක්. ඉතින් අපි එතනින් පිටත් වෙලා නැවත ගෙදර එනකොට රෑ වුණා. අපි මේ එන්නේ තෝනිගල සෙල්ලිපිය තිබිච්ච තැනටත් ගිහිල්ලා. ඉතින් මං මුලින් සඳහන් කරා වගේ ඒ ගැන වීඩියෝ පස්සේ වීඩියෝ එකකින් අරන් එන්න. ඉතින් අද මෙතනින් අපි සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.